කියලා එයා කොච්චර වාසනාවන්තද කියලා. hina වෙලා ගියා මිසක් උත්තරයක් දුන්නේ බලමු ආයෙ පාරක් කතා කරන්න කැමති නම් මම එයාගෙන් අහලා බලන්න මූණ පෙන්නන්න නැතුව එයා හිතන්නේ කොහොමද කියලා. මම නම් හිතන්නේ හරි වාසනාවන්තයි. මම පෙන්නන්න දෙයි කියලා. මෙච්චර දුර ආපු මගේ සම්පූර්ණ මහන්සිය මේ ලස්සන දර්ශනය දැක්කහම නිවිලා ගියා. හිතේ තිබ්බ ප්‍රශ්න දුක හැමදේම අමතක වුණා. මේ පොඩි view එකට. මීට වඩා ලස්සන view එක එහයින් තියෙනවා. මම එතන යන්නේ නැහැ. මොකද සිගරට් එකක් බොන්න බැරි හින්දා කඩේ ඇතුලේ. මං හිතන්නේ ළමයි හරි වාසනාවන්තයි. මේ වගේ තැනක ඉන්න එක.